ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මෙතනදී මම බලාපොරොත්තු වෙන්න කියලා දෙන්න Toyota Super Long Life Coolant එක ගැන. ඉතින් Toyota Super Long Life Coolant එක කියලා කියන්නේ ඇත්තටම Toyota hybrid cars වලට inverter එකටයි ඊට අමතරව මේ සාමාන්‍යයෙන් අපේ radiator එකටයි දෙකටම recommend කරලා Toyota ආයතනයෙන් නිෂ්පාදනය කරලා එවන Super Long Life Coolant එක. දැන් මේක ඇත්තටම මේ එන්ජින් ඔයිල් එකක් වගේ නෙමෙයි. මොකද හේතුව මේ Toyota වාහන වලටම විශේෂයෙන් නිෂ්පාදනය කරලා තියෙන coolant විශේෂය තමයි මේ coolant විශේෂය. මේක 50-50 premixed. ඒ කියන්නේ 50-50 distilled water එක්ක කම්පැනි එකෙන්ම refill කරලා එවන්නේ. ඉතින් ඔයගලන්ට දකින්න පුළුවන් මේකේ මම පොඩ්ඩක් එහෙට මෙහෙට කරනකොට ඒ තියෙන වීඩියෝස් වල ඒකේ පැහැදිලි කරලා දෙනවා මේ කූලන්ට් එකේ තියෙන විශේෂත්වය. ඉතින් මම පොඩ්ඩක් ඒ බොක්ස් එක වටේම ඒ කියන්නේ කන්ටේනර් එක වටේම ඔයගලන්ට පැහැදිලි කරලා පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු වටිනාකමක් තියෙන කූලන්ට් එකක්. ඉතින් කරුණා කරලා ඔයගොල්ලන්ගේ සාමාන්‍යයෙන් Toyota hybrid car එකක් තියෙනවා නම් ඕගොල්ලෝ වෙන කූලන්ට් වර්ග දාන්න යන්න එපා. මොකද හේතුව මේ විශේෂයෙන් ෆෝමියුලේට් කරලා හදලා තියෙන මේ කූලන්ට් එක තමයි ඒකට සුදුසුම වෙන කූලන්ට් එක. ඉතින් සමහරක් වෙලාවට මාකට් එකේ තියෙනවා ගන්න මේ කලර් එකට සමාන තව මේ කූලන්ට්. එන මේ ලා රෝස පාට කූලන්ට්. ඉතින් මම ඉස්සරහදී මේ ඔයගලන්ට පෙන්නනවා මේකට පොඩ්ඩක් මේ අරගෙන පොඩි වීදුරු කන්ටේනර් එකකට අරගෙන ඒව දාන්න යන්න එපා. ඒව දාපුවාම වෙන්නේ ඔයාගේ කූලින් සිස්ටම් එකයි විශේෂයෙන් තියෙනවා මේකේ ඒ ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකට හානි කර තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කරුණා කරලා ඕගොල්ලෝ කවදාකවත් ඒ කියන්නේ මේ recommended coolant level ඒ කියන්නේ වර්ගයෙන් ඇරෙන්න Toyota hybrid එකකට නම් දාන්න යන්න එපා. ඉතින් මේ තියෙන්නේ ඔයාලට පේනවා මේක රෝස පාට කූලන්ට් විශේෂයක්. ඉතින් මේ වගේම තව වර්ග තිබුණාට කරුණාකරලා ඒව දාන්න යන්න එපා. මේ Toyota Super Long Life Coolant ම ඔයගොල්ලන්ගේ කූලින් පද්ධතියට යොදන්න කාල සීමාව අවසන් වෙනකොට. ඉතින් තව විශේෂයෙන් මතක් කරන්න ඕන ඒ තමයි මේකේ තියෙන ඩියුරේෂන් එක. සාමාන්‍යයෙන් ෆැක්ටරි එකෙන් එළියට දැම්මට පස්සේ Super Long Life Coolant එක මාරු කරන්න කියලා කියන්නේ මයිල්ස් 1,60,000කින්. ඉතින් සමහරක් වෙලාවට ඊට වැඩි මයිල් 1,60,000ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 2,00,000කට වැඩි ප්‍රමාණයක්. කිලෝමීටර් 2,00,000කට ආසන්න ප්‍රමාණයක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඉතින් පළවෙනි අවුරුද්ද සාමාන්‍යයෙන් ස්ටාර්ට් පොයින්ට් එකේ ඉඳලා අවුරුදු 7කදී 7ක් හෝ අර කිලෝමීටර් මේ මයිල්ස් 1,60,000 යටතේ මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 5න් 5ට තමයි මේක මාරු කරන්න කියලා සාමාන්‍යයෙන් නිෂ්පාදකයා අනුමත කරන්නේ. ඉතින්